ආයුබෝවන් අද මම කතා කරන්නේ ලෝකයේ සාර්ථකම සහ දියුණුම අධ්‍යාපන ක්‍රමයේ හිමි රට වන ශ්‍රී පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳවයි. හරි. ලෝකයේ සාර්ථකම සහ දියුණුම අධ්‍යාපන ක්‍රමයේ හිමි රට දැන් අපි දන්නවා ෆ්‍රින්ලන්තය කියලා. ඒ වගේම තමයි ලෝකයේ දියුණුම හා සාර්ථකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයේ හිමි රටත් මේ ෆ්‍රින්ලන්තේම තමයි. අද ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව බොහෝ සාකච්ඡා මතුවෙනවා රජයේ විවිධ තීන්දුව తీරන ලබා ගන්න ලෑස්ති වෙන කාලෙක මම මේ වීඩියෝ එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ මේක අතිශයින්ම ගුරුවරුන්ට වැදගත් වේවි කියලා හිතලා එහෙනම් දිගටම රැඳී සිටින්න වීඩියෝව හරහා. හරි. අද කතා කරන්නේ ෆ්‍රින්ලාන්තයේ සමස්ත අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහය සහ පෙර පාසල් අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන දර්ශනය සහ ඉගැන්වීම් ක්‍රම පිළිබඳව. ෆ්‍රින්ලාන්තය කියලා කියන්නේ ෆ්රින්ලාන්ත රජයේ සමස්ත අධ්‍යාපන පද්ධතිය උදෙසා වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන ගත්තොත් එහෙම සමස්ත රාජ්‍ය වියදමේ 11%ත් 12%ත් අතර ප්‍රමාණයකට වාර්ෂිකව මේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. ඒ වගේම තමයි ශ්‍රී අධ්‍යාපන පද්ධතියේ සමස්ත වියදම් වලින් 97.4%ක්ම රජය මගින් දරනු ලබන අතර පුද්ගලික අංශයේ දායකත්වයේ වෙන්නේ 2.6ක් වගේ ඉතා අවම ප්‍රමාණයක්. ඒ වගේම තමයි මෙන්න මේ හේතු නිසා ෆ්‍රින්ලන්තයේ පූර්ව ප්‍රාථමික මට්ටමේ ඉඳලා විශ්වවිද්‍යාල මට්ටම දක්වාම අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට ෆ්‍රින්ලන්ත රජය කටයුතු කරනවා. ඒ වගේම තමයි පාසල් පෙළපොත්, දහවල් ආහාරය, සෞඛ්‍ය පහසුකම් ඒ වගේම ප්‍රවාහන පහසුකම්ද සිසුන්ට නොමිලේ ලබා දීම මේ ෆ්‍රින්ලන්ත රජය විසින් සිද්ධ කරනවා. ඒ වගේම තමයි දරුවාගේ වයස හා සංවර්ධන මට්ටමට සරිලන පරිදි අදියර කිහිපයකට ඉතා පැහැදිලිව වෙන් කරලා අධ්‍යාපන පද්ධතිය ක්‍රමානුකූලව ඉදිරියට අරන් යාම මේ ශ්‍රී රජය විසින් සිද්ධ කරනවා. අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහය ගත්තොත් එහෙම මුල් ළමාවියේ අධ්‍යාපනය සහ රැකවරණය, පෙර පාසල් අධ්‍යාපනය, මූලික පොදු අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, ඒ වගේම උසස් අධ්‍යාපනය කියන අදියර කිහිපයකට මෙහිදී මේ අධ්‍යාපනය ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා අපිට දැක ගන්න පුළුවන්. හරි. පළවෙනි අවස්ථාව තමයි මුල් ළමාවියේ අධ්‍යාපනය සහ රැකවරණය කියලා කියන්නේ. මාස 9 ඉඳලා අවුරුදු 5 දක්වා කාලය තමයි මුල් ළමාවියේ අධ්‍යාපනය සහ රැකවරණය ලබා දෙන කාල සීමාව වෙන්නේ. මේ අධ්‍යාපනය අනිවාර්ය නොවන නමුත් සෑම දරුවෙකුටම මේ සඳහා අවශ්‍ය නම් යොමු කරන්න පුළුවන් දෙමව්පියන්ට. ඒ වගේම තමයි සෑම දරුවෙකුටම මේ මුල් ළමාවියේ අධ්‍යාපනය සහ රැකවරණය ලැබීමට ඇති අයිතිය රජය විසින් තහවුරු කරලා තියෙනවා. රැකියා කරන දෙමව්පියන්ගේ දරුවන් රැක බලා ගන්න, ඒ වගේම මූලික සමාජීය කුසලතා සංවර්ධනය කිරීමත් ප්‍රධාන වශයෙන් මෙහිදී සිද්ධ වෙනවා. ඊළඟට දෙවැනි අවධිය. ඒ කියන්නේ පෙර පාසල් අධ්‍යාපනය නැත්නම් ප්‍රී ප්‍රයිමරි එඩුකේෂන්. වයස අවුරුදු 6 දී තමයි මේ පෙර පාසල් අධ්‍යාපනය සඳහා දරුවෝ යොමු කරන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික පාසලට ඇතුළත් කිරීමට පෙර වසර. පෙර පාසල් අධ්‍යාපනය දෙන්නේ අවුරුද්දක කාල සීමාව. ඒ අවුරුදු 6 කාල සීමාවෙදී. මෙම වසර නම් ළමයින්ට අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි දිනකට පැය 4 ගානේ වසරකට අවම වශයෙන් පැය 700ක නිල පෙර පාසල් අධ්‍යාපනයක් දරුවා ලැබිය යුතු බවට ශ්‍රී රජය නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම තමයි අතිශය වැදගත් කාරණාවක් තමයි මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ක්‍රීඩාව සහ තේමා පදනම් කරගත් අධ්‍යාපනය හරහා වීම අතිශයින්ම වැදගත් වෙනවා. හරි. තුන්වෙනි අවස්ථාව තමයි මූලික පොදු අධ්‍යාපනය. මේ අධ්‍යාපනය ලබා දෙන්නේ අවුරුදු 7 සිට අවුරුදු 16 දක්වා කාල සීමාවදී. ලංකාවේ නම් 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අතර කාල සීමාව වගේ. ශ්‍රී දරුවන් නිල වශයෙන් පාසල් පොත්පත් සමග අධ්‍යාපනය ආරම්භ කරන්න වයස අවුරුදු 7 දී. ඒක අතිශයින් වැදගත් වෙනවා. මීට පෙර අවස්ථාවල් වලදී දරුවෝ පොත්පත් සමග අධ්‍යාපනය ආරම්භ කරන්නේ නැහැ. නිල වශයෙන් ආරම්භ කරන්නේ අවුරුදු 7 දී. මෙම වසර 9 මූලික අධ්‍යාපනය රටේ සෑම දරුවෙකුටම අනිවාර්ය කරලා තියෙනවා රජය විසින්. විශේෂත්වයේ තමයි මුල් වසර 6 ඇතුළත
දරුවන්ට ඒ කියන්නේ මේ මූලික පොදු අධ්‍යාපනයට එන්න කලින් දරුවන්ට කිසිදු ලකුණු ලබා දීමක්, ඒ වගේම ශ්‍රේණිගත කිරීමක්, රෑන්කින් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන්ම කලිනුත් කිව්වා වගේ සියලුම විෂයන්, ඒ වගේම පොත්පත්, ඒ වගේම පෝෂණීය ආහාර රජයෙන් නොමිලේ සැපයීම සිද්ධ කරනවා. හතරවෙනි අවස්ථාව තමයි ද්විතීක අධ්‍යාපනය. කියලා කියන්නේ වයස අවුරුදු 16 දී තමයි මූලික පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පස්සේ සිසුන්ට පුළුවන් තමාගේ අනාගත වෘත්තීය අරමුණු අනුව ප්‍රධාන අවස්ථා දෙකකින් එකක් තෝරගන්න. එකක් තමයි පොදු උසස් පාසල, ඊළඟ එක වෘත්තීය අධ්‍යාපනය. පොදු උසස් පාසල කියලා කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යාමට බලාපොරොත්තු වන සිසුන් සඳහා වන ශාස්ත්‍රීය අංශය. මේක අවසානයේදී තමයි මේ සිසුන් තමන්ගේ ජීවිතයේ පළමු ජාතික විභාගයට මුහුණ දෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 16 දී තමයි පළමු ජාතික විභාගයට මේ සිසුන් මුහුණ දෙන්නේ. ඒක අතිශය වැදගත් කාරණාවක් කියලා මං හිතනවා. ලංකාව වගේ නෙමෙයි අතිශය වැදගත් කරුණක්. වෘත්තීය අධ්‍යාපනය ගත්තොත් එහෙම වෘත්තීය අධ්‍යාපනය කියන්නේ කෙලින්ම රැකියා වෙළඳපොළට පිවිසීමට කැමති සිසුන් සඳහා ප්‍රායෝගික තාක්ෂණික කාර්මික හෝ සේවා ක්ෂේත්‍රයන් පිළිබඳ පුහුණුව ලබා දෙන අංශය තමයි මේ වෘත්තීය අධ්‍යාපනය කියලා කියන්නේ. ඊළඟට පස්වෙනි අවස්ථාව තමයි උසස් අධ්‍යාපනය නැත්නම් higher education කියලා කියන්නේ. උසස් පාසල හෝ වෘත්තීය පාසල. ඒ කියන්නේ මේ ද්විතීක අධ්‍යාපනය නිමා කරන සිසුන්ට තවදුරටත් තමන්ගේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා උසස් අධ්‍යාපන ආයතන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පර්යේෂණ විශ්වවිද්‍යාල හෙවත් යුනිවර්සිටිස්, අනිත් එක තමයි ප්‍රායෝගික විද්‍යා විශ්වවිද්‍යාල හෙවත් Universities of Applied Sciences කියන විශ්වවිද්‍යාල වර්ග දෙක. එතකොට මේ පර්යේෂණ විශ්වවිද්‍යාල හරහා කරන්නේ ශාස්ත්‍රීය ඒ වගේම විද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගත් උපාධි. බැචලර්ස්, මාස්ටර්ස්, PhD වගේ උපාධි දක්වාම හැදෑරීමට අවස්ථාව මේ සිසුන්ට නොමිලේ ලබා දීම සිද්ධ කරනවා. ඊළඟට ප්‍රායෝගික විද්‍යා විශ්වවිද්‍යාල හරහා කරන්නේ කර්මාන්ත ඒ වගේම වෘත්තීය ශාස්ත්‍රයන්ට ඍජුවම සම්බන්ධ ප්‍රායෝගික උපාධි පාඨමාලා දරුවන්ට ලබා දීම. ශ්‍රී ලංකා අධ්‍යාපන ව්‍යුහයේ ඇති අතිශය වැඩි වටිනාකමක් තමයි මේ ව්‍යුහය තුළදී දරුවන්ට කිසිදු අවහිරවීමක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 16 දී දරුවෙක් තමන්ගේ අනාගත ජීවිතයේ වෘත්තීය අධ්‍යාපනය හරහා ළඟා කරගන්න හිතුවොත් වෘත්තීය අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වුණොත් ඊට පස්සේ දරුවට අවශ්‍ය නම් පර්යේෂණ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ඒ පර්යේෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ආචාර්ය උපාධියක් PhD එකක් දක්වාම වුණත් ඒ දරුවට ඉගෙන ගන්න රජයේ විසින් නීතිමය වශයෙන් පවා ඉඩකඩ සලසා දීලා තියෙනවා. කිසිදු අවහිරවීමක් දරුවන්ට එතකොට මේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළදී සිද්ධ වෙන්නේ නැහැ. හරි. මේ පේන්න තියෙන්නේ ප්‍රායෝගික විද්‍යා විශ්වවිද්‍යාලයක ෆොටෝ එකක්. ඒ වගේම තමයි මේ ප්‍රායෝගික විද්‍යා විශ්වවිද්‍යාලයක දරුවන් ප්‍රායෝගිකව තමන්ගේ ක්ෂේත්‍රය තුළ අත්දැකීම් ලබා ගන්න අවස්ථාවන් තමයි මේ ෆොටෝස් හරහා දකින්න තියෙන්නේ. මේ ෆ්‍රින්ලන්ත රජයේ ෆොටෝස්. හරි. දැන් අපි එමු පෙර පාසල් දර්ශනය හා ඉගැන්වීම් ක්‍රම පිළිබඳව ෆ්‍රින්ලන්ත රජයේ දර්ශනය පිළිබඳව සාකච්ඡා කරන්න. ෆ්‍රින්ලන්ත පෙර පාසල් පද්ධතියේ පවතින ප්‍රධාන දර්ශනය සහ ඉගැන්වීම් ක්‍රම ගත්තොත් මුළුමනින්ම සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ දරුවාගේ ස්වභාවික වර්ධනයට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන්. විශේෂයෙන්ම ක්‍රීඩා මූලික කරගත් ඉගෙනුමක් තියෙනවා, තේමා පදනම් කරගත් ඉගෙනුමක් තියෙනවා, සොබාදහම සහ එලිමහන් අධ්‍යාපනය වෙනුවෙන් වඩා වැඩි ඉඩකඩක් ලබා දීලා තියෙනවා. අධ්‍යාපනය තුළදී ඒ වගේම තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි සමාජීය හා චිත්තවේග කුසලතා වර්ධනයට වැඩි අවස්ථාවන් යොමු කරලා තියෙනවා. හරි. මුලින්ම කතා කරමු ක්‍රීඩාව මූලික කරගත් ඉගෙනුම පිළිබඳව. මේ ක්‍රීඩාව මූලික කරගත් ඉගෙනුම යටතේදී අපිට කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකා අධ්‍යාපනඥයන් විශ්වාස කරනවා වයස අවුරුදු 7ට කලින් දරුවෙකුගේ ප්‍රධානතම රාජකාරිය සෙල්ලම් කිරීම කියලා. මේ සෙල්ලම හරහා දරුවන්ගේ භාෂා, කායික,
චිත්තවේගී ආවේගාත්මක මෙන්න මේ කියන සියලුම සංවර්ධන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා අධ්‍යාපනඥයන් අවධානය යොමු කරනවා. මෙහිදී දරුවන්ට නිදහස් ක්‍රීඩාව, ඒ කියන්නේ ෆ්‍රී ප්ලේ, ඒ වගේම ගුරුවරයා විසින් මෙහෙයවනු ලබන ගයිඩඩ් ප්ලේ කියන මෙන්න මේ අවස්ථා දෙකම හරහා දරුවන්ගේ සංවර්ධන ක්ෂේත්‍ර දියුණු කිරීම සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට පැලිමාලිගා හදනවා කියලා හිතන්න, නැත්නම් බ්ලොක්ස් වලින් මොනවා හරි නිර්මාණයක් කරනවයි කියලා හිතන්න. මෙන්න මේ අවස්ථාවලදී දරුවන්ගේ මූලික ජාමතික හැඩතල පිළිබඳ අවබෝධය වර්ධනය වෙනවා. ඒ වගේම ගණිත සංකල්ප පිළිබඳ අවබෝධයත් වර්ධනය වෙනවා. ඒ වගේම මෙන්න මේ ක්‍රීඩා කණ්ඩායම් වශයෙන් සිද්ධ කරද්දී එකිනෙකාට උදව් කිරීම, නීතිවලට ගරු කිරීම, ඉවසීම, අනිත් කෙනා කියන දේ ඇහුම්කන් දීම, මෙන්න මේ වගේ කණ්ඩායම් කුසලතා, ඒ හරහා සමාජීය කුසලතා සංවර්ධනය කිරීම සිද්ධ කිරීම වෙනවා. මේ තියෙන්නේ ෆ්‍රින්ලන්තේ පෙරපාසල් දරුවන් එන්නේ ඒ විදිහට කරන කණ්ඩායම් ක්‍රියාකාරකම් වල ඡායාරූප කිහිපයක්. ඊළඟට තේමා පදනම් කරගත් අධ්‍යාපනය. සාම්ප්‍රදායික පාසල්වල වගේ නෙමෙයි විෂය වෙන වෙනම උගන්වන්නේ නැහැ. කියන්නේ ගණිතය, භාෂාව, විද්‍යාව කිය වෙන වෙනම උගන්වන්නේ නැහැ. සිද්ධ කරන්නේ අවට පරිසරයේ තියෙන සැබෑ මාතෘකාවක් නැත්නම් සැබෑ සිද්ධියක්, යථාර්ථවාදී මාතෘකාවක් හෝ සිද්ධියක් වගේ දෙයක් අරගෙන ඒ හරහා ඊට අනුබාධිතව සියලුම භාෂාව, ගණිතය, විද්‍යාව වගේ සියලුම අනුබාධිත ක්ෂේත්‍රයන් හරහා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. උදාහරණයක් විදිහට බේකරිය කියන මාතෘකාව ගත්තොත් එහෙම ගුරුවරුත් එක්ක මේ දරුවෝ එකට එකතු වෙලා පන්ති කාමරයේ ඇතුළෙදිම සරල බිස්කට් එකක්, ඒ වගේම සරල පාන වර්ගයක් හදනවා. එතකොට පිටිකෝප්ප කීයක් ඕනේද, සීනි ග්‍රෑම් කීයද, බිත්තර කීයද කියලා දරුවන් විසීම මනිනවා. මෙන්න මේ මනිද්දී දරුවන්ගේ මැනීම්, ඒ වගේම ගණිතය පිළිබඳ අවබෝධය වර්ධනය වෙනවා. ඊට පස්සේ කෝප්ප භාගයක්, කාලක් වගේ මෙන්න මේ වගේ ප්‍රමාණ පිළිබඳව දරුවන්ගේ මූලික ගණිත සංකල්ප දරුවෝ සෙල්ලමින්ම නොදැනුවත්වම ඉගෙනීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දරුවෝ මෙහිදී නව වචන ඉගෙන ගන්නවා. ඒ හරහා දරුවන්ගේ භාෂාව වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මැටි වලින් විවිධ කේක් ආකෘති වගේ හදද්දී දරුවන්ගේ කලාත්මක කුසලතා වර්ධනය වෙනවා. ටීචර්ස්ලාට පුළුවන් ටීචර්ස්ලාට පේනවා මෙන්න මේ පේන රූපයේ දරුවෝ ආරක්ෂිත හිස්වැසුම් පළඳලා ඉන්නවා. එතකොට මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිතව කොහොමද ආහාර හදන්නේ කියලා මෙන්න මේ වගේ ආකල්පමය වශයෙන් ඉගැන්වීමුත් මෙන්න මේ හරහා සිද්ධ කරනවා. හරි. සොබාදහම සහ එළිමහන් අධ්‍යාපනය කියන්නේත් ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ ඉගැන්වීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. විශේෂයෙන්ම ස්වභාව ධර්මය බොහෝ දුරට පන්ති කාමරයේ කර ගැනීම මේ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ දැකගත හැකි ඉතා විශේෂ කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි පෙරපාසල් ඉදි කරන්නේ ආසන්න වනාන්තරයකට ආශ්‍රය හෝ නැත්නම් උද්‍යානයකට ආසන්නයේ වෙනවා. එහිදී එන්නේ කරුණ නිසාම සතියකට වරක් හෝ දෙවරක් දරුවන්න මේ පවතින අසල තියෙන වනාන්තරයට, ඒ වගේම උද්‍යානයට අරගෙන ගිහිල්ලා දරුවන්ට නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙනවා. මෙහිදී දරුවෝ විශාල කාච අරගෙන ගිහිල්ලා කැලෑවට ඒ තියෙන ගස්වල පොතු, කොළ, බිම්මල්, කුඩා කෘමීන් වගේ දේවල් නිරීක්ෂණය කරනවා. ඒ වගේම තමයි සත්තුන්ගේ පිය සටහන්, ඇනිමල් ට්‍රැක්ස් වගේ දේවල් හොයලා බලලා ඒක මොන සතාගේද මෙන්න මෙහි විදිහට අනුමාන වලට පවා එළඹෙන්න පුරුදු වෙනවා. ඒ වගේම තමයි විවිධාකාර ගස් වලින් වැටුණු කොළ, ඒ වගේම කේතු වගේ දේවල් එකතු කරලා ඒවයි ප්‍රමාණය ලොකුයිද පොඩිද, මේකේ හැඩතලය මොකක්ද, මෙන්න මේ විදිහට ගණිතය පිළිබඳ අවබෝධයකුත් ලබා දෙනවා. කලිනුත් කිව්වා වගේ එක තේමාවකින් සමස්ත ක්ෂේත්‍ර ආවරණය කිරීම තමයි මේ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ ඉතා වැදගත් අවස්ථාවන් වෙන්නේ.
ෆින්ලන්ත පෙරපාසල් දරුවන් දිනකට අවම වශයෙන් පැය දෙකක් අතර කාලයක්වත් එළිමහනේ ගත කිරීම. එතකොට අපිට දැක ගන්න පුළුවන්. හරි. ඔරොත්තු දීමේ හැකියාව යටතේදී ඔවුන්ගේ මතය තමයි නරක කාලගුණයක් කියලා දෙයක් නැහැ. තියෙන්නේ වැරදි ඇඳුම් පමණයි කියන මතය. අපි දන්නවා ශ්‍රී ලංකාව වගේ සමකාසන රටක් නෙමෙයි මේ ෆින්ලන්තය කියලා කියන්නේ. නිරතුරුවම ඍතු වෙනස් වීම වලට භාජනය වෙන රටක්. ඉතින් එතකොට ෆින්ලන්තයේ තියෙනවා ගිම්හානයේ වසන්තයේ සරත් කාලේ ශ්‍රීත කාලේ ඉතා පැහැදිලිව වෙනස් වෙනවා. ඒ වගේම තමයි කාලය ඒ වගේම මේ පරිසරයේ වෙනස් වීම දරුවන්ට වටහා දීමට ගුරුවරුන් කටයුතු කරනවා. ස්වභාව දහම නිරීක්ෂණය කිරීම හරහා. දැන් සරත් කාලෙදී නම් ගස්වල කොළ කහ පාටට රතු පාටට හැලෙනවා. හැරෙනවා ඊට පස්සේ ගස්වල කොළ හැලෙනවා. මෙන්න මේ දේවල් නිරීක්ෂණය කරනවා. වසන්තයේදී නැවත අලුත් දළු දාලා මල් පිපෙන ආකාරයේ දරුවන් දවස ගානේ දිනපතා එළිමහනට ගිහිල්ලා නිරීක්ෂණය කරනවා. ඒ වගේම තමයි දිනපතා පවතින කාලගුණය අවුවද වැස්සද හිමද මෙන්න මේ වගේ කාලගුණය පන්ති කාමරයේ කුඩා දිනදර්ශනයක් වගේ ප්‍රස්ථාරයක් සකස් කරලා මාසයේ පුරාම පැවතුනේ වැඩි ප්‍රමාණයක් කුමන කාලගුණයේදයි දරුවන්ගේ අහනවා දරුවන් ලවා ගණන් කරනවා. එතකොට මේ වගේ කුසලතා හරහා ගණිතය ඒ වගේම ප්‍රස්ථාර ආදී කුසලතාත් දරුවන්ගේ වර්ධනය වෙනවා. ඒ වගේම තමයි විවිධ ඍතුවලට අනුව තමන්ගේ සිරුර ආරක්ෂා කරගන්න ඇඳිය යුතු ඇඳුම පැළඳුම මොකක්ද කියලා දරුවන් විසින්ම තෝරා ගැනීමට පුරුදු පුහුණු කරනවා මේ හරහත්. ඒ වගේම තමයි අධික ශීතල ඒ වගේම වැසි දිනවන් වල පවා වැසි කාලවල පවා දරුවන්ට විශේෂිත ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන එළිමහන සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙනවා. මම කලිනුත් කිව්වා දවසට පැයක් දෙකක් වගේ දරුවෝ එළිමහනට ගිහිල්ලා සෙල්ලම් කරනවායි කියලා. මේ සෙල්ලම් කිරීමේදී අධික ශීතලත් අධික වැස්සක්ද තියෙන කියන එක වැදගත් නැහැ. අවශ්‍ය ආරක්ෂිත විශේෂිත ඇඳුම් ඇඳගෙන දරුවන්ට එළිමහන සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙනවා. එහින් ප්‍රධාන වශයෙන් අරමුණ තමයි ශාරීරික ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම දරුවන්ගේ. ඒ වගේම තමයි ස්වභාව ධර්මයට ඇති ලැබියාව, ආදරය, ස්වභාව ධර්මයේ පිළිබඳ ඇති අවබෝධය ඉහළ නැංවීම තමයි අරමුණ වෙන්නේ. ඊළඟට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය. විෂය මාලාව හදද්දී දරුවෝ කැමති මොන මාතෘකාවලටද කියලා ගුරුවරුන් විමසලා බලනවා. ළමයින් සත්තු ගැන ඉගෙනීමට වැඩි උනන්දුවක් තියෙනවා නම් ගුරුවරයා ඉදිරි සති කිහිපෙම සියලු ක්‍රියාකාරකම් මේ සතුන් කියන මාතෘකාව වටා ගොනු කරලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සිද්ධ කරනවා. දරුවන්ගේ කැමැත්ත අනුව තමයි දරුවන්ගේ අදහස් විමසා බලලා තමයි ගුරුවරුන් විසින් මෙන්න මේ විදිහට අධ්‍යාපන ක්‍රමයේ සැලසුම් කරන්නේ. ඒ වගේම තමයි අතිශය වැදගත් කාරණාවක් තමයි සෑම දරුවෙකුම ඉගෙන ගන්නේ ඒ දරුවාට අනන්‍ය වූ විවිධ වේගයෙන් බව මේ ෆ්‍රින්ලන්ත අධ්‍යාපනඥයන් විසින් විශ්වාස කරනවා. ඒ හින්දම කිසිදු දරුවෙක්ට ඉක්මනින් වැඩ කරලා ඉවර කරන විදිහට බල කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ අධ්‍යාපන ක්‍රමය තුළදී. දරුවා නිදහසේ ඒ දරුවාගේ වේගයට අනුකූලව තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සිද්ධ කරනවා. ඒ වගේම ඊට අවශ්‍ය පහසුකම්, ඒ වගේම පරිසරය සකසා දීම අධ්‍යාපනඥයන් විසින් සිද්ධ කරනවා. සමාජීය හා චිත්ත වේග කුසලතා ගත්තොත් එහෙම ෆ්‍රින්ලන්ත පෙරපාසලේ ලොකුම ඉලක්කයක් තමයි ප්‍රධානතම අරමුණක් තමයි දරුවන්ට තමන්ගේ හැඟීම් හඳුනා ගැනීම, ඒ වගේම ඒවා පාලනය කිරීම, ඒ හැඟීම් කළමනාකරණය කර ගැනීම. මෙන්න මේ වගේ සමාජීය හා චිත්තවේගීය කුසලතා. සෝෂල් ඉමෝෂනල් ස්කිල්ස් වර්ධනය කිරීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මිතුරන් සමග රණ්ඩු නොවී ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? ඒ වගේම ඉවසන්නේ කොහොමද? Taman තනියම වැසිකිළියට යන්නේ කොහොමද? වැසිකිළිය පිරිසිදු කරන්නේ කොහොමද? තනියම ඇඳුම් ඇඳගන්නේ කොහොමද? තනියම ආහාර ගන්නේ කොහොමද? මෙන්න මේ වගේ ස්වයං සේවා කුසලතා නැත්නම් අපි කියනවා ජීවන කුසලතා හේවත් life skills ප්‍රගුණ කරවීම විශේෂයෙන්ම සිද්ධ කරනවා. හරි. අද මම කතා කරේ මේ ෆ්‍රින්ලන්තයේ
සමස්ත අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහය, ඒ වගේම පෙර පාසල් අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන දර්ශනය සහ ඉගැන්වීම් ක්‍රම පිළිබඳව. අපි දන්නවා ෆින්ලන්තයට සාපේක්ෂව ලංකාවේ ආර්ථික මට්ටමේ විවිධ වෙනස්කම් පවතිනවා. ඒ වගේම පවතින්නේ ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක්. විශේෂයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්තහම. මම මේ වීඩියෝ එක වගේම ඉදිරියට ෆින්ලන්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් ෆින්ලන්ත අධ්‍යාපන විෂය මාලාව සම්බන්ධයෙන් වීඩියෝ මාලාවක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ට පුළුවන් ඉතින් තමන්ට පවතින සීමිත සම්පත් උපයෝගී කරගෙන වඩා වැඩි ඵලදායි ඒ වගේම ගුණාත්මක අධ්‍යාපන කාර්ය සාධක මට්ටමක් දරුවන්ට ලබා දෙන්න. ඒ සඳහා මේ වීඩියෝස් වල ඇති කරුණු ප්‍රායෝගිකව උපයෝගී කරගන්නා මෙන් මං ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මං ඉදිරි වීඩියෝස් වලදී ෆ්‍රීලන්ත පෙරපාසල් අධ්‍යාපනයේ ප්‍රධාන තේමා මොනවද? ඉගෙනුම් ශේෂ්ත්‍ර මොනවද? විෂය මාලාවේ ආරමුණ මොනවද? ඒ වගේම ඩේලි රූට් එකක් කොහොමද තියෙන්නේ ඒගොල්ලන්ගේ? ඒ වගේම දරුවන් ඇගයීම ඇසස්මන්ට්ස් කොහොමද ඒගොල්ලෝ සිද්ධ කරන්නේ? ඒ වගේම තමයි ලංකාවේ සහ ෆ්‍රීලන්තයේ වෙනස කොහොමද? ඒ වගේම ලංකාවට මේ ෆ්‍රීලන්තයෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? ඒ වගේම තමයි මේ ෆ්‍රීලන්තයේ විශේෂයෙන්ම දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් බොහෝ වැඩසටහන් කරගෙන යනවා. ඒ දේවල් පිළිබඳ විස්තරත් ඒ වගේම පෙර පාසලේ පන්ති කාමරයක් කොහොමද දරුවන්ට හිතකාමී විදිහට ආකර්ශනීය විදිහට සැලසුම් කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ මාතෘකා රාශියක් පිළිබඳව ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ටීචර්ස්ලාට පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා දිගටම මේ වගේ වටිනා අධ්‍යාපනික වීඩියෝස් නැරඹීමට ටීචර්ස්ලාට අවස්ථාව තියෙනවා. එහෙනම් මම අදට සමුගන්නවා. බොහොම ස්තුතියි.